හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා හිරුමි ගුණවර්ධන මගේ YouTube channel එකට. මීට ටික කලකට කලින් මම මගේ පුංචි පුතාට ගත්ත board book collection එකේ unboxing වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. හැබැයි මම ඒකේ පොත්වල ඩීටේල් මොනවත් ඔයාලට පෙන්නුවේ නැහැ. ඉතින් මම හිතුවා කොටස් 3කට ඒ පොත් ටික ඔයාලට පෙන්වන්න. ඔන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ පළවෙනි කොටස. මෙතන තියෙනවා බෝඩ් බුක්ස් 8ක්. මම ටෙමු එකෙන් තමයි ඕඩර් කරේ දැනට ටික කලකට කලින්. මම ඕඩර් කරද්දී මේ එකක් රුපියල් 2800ක් වුණා. හැබැයි දැන් නම් මේකේ ගණන් වෙනස් වෙලා ඇති. මේ පොත් 8ෙම විවිධ කැටගරිස් යටතේ සත්තු තමයි ඉන්නේ. What's in the garden, what's in the sky, forest, house, land, sea, farm, zoo කියන තීම් වලින් තමයි විවිධ සත්තු මේ පොත්වල ඉන්නේ. හැම පොතකම පිටු 6ක් තියෙනවා. ඒ කියන්නේ පැති 12ක් තියෙනවා. කවර් පේජ් එකයි අන්තිම පිටුවයි ඇරුණම රූප 10ක් තියෙනවා. එක පොතක දිග පළල සෙන්ටිමීටර් 8.5ක් වගේ තියෙනවා. ඒ වගේම එක පිටුවක් මිලිමීටර් 2ක් වගේ ඝනකමයි. අවසාන පිටුවේ එක එක සත්තුන්ගේ ෂැඩෝ එකක් තියෙනවා බබාට අඳුර ගන්න try කරන්න. කලර්ස් ගත්තමත් බ්‍රයිට් කලර්ස් තියෙනවා. ඒ වගේම වචනත් හොඳට බෝල්ඩ් වෙලා බබාට පේන විදියට තියෙනවා. රූපත් හොඳයි. නමුත් ගොඩක් රියලිස්ටික් රූප නෙමෙයි තියෙන්නේ. පොඩ්ඩක් විතර කාටුන් රූප තමයි තියෙන්නේ. නමුත් බබාට අඳුර ගන්න ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මේ පොත් 8 ගොඩක් ඝනකම බොක්ස් එකක පැක් කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ පොත් ටික යූස් කරලා නැවත ඒ බොක්ස් එකේම ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ බෝඩ් බුක් කලෙක්ෂන් එකේ අනිත් පොත් සෙට් දෙක මම දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස විදියට ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලත් ගොඩාක් ආදරෙන් ඔයාලට මතක් කරන ගමන් අද වීඩියෝ එක ඉවර කරනවා.